හරි සුබ සැන්දෑවක් ඒවා සර්විම මාත් එක්ක එකතු වෙන ඔයාලා හැමෝටම අපිට හෙට දවසේ තියෙනවා අපේ ශේෂ්ත්‍රයට තුන්වෙනි පොහොර මුරේ එකතු කරන එක. ඒ කියන්නේ අපි මේ තුන්වෙනි පොහොර මුරේට අපි නමක් කියනවා බණ්ඩි පොහොර ගහනවා කියලා කියන්නේ. ඒ බණ්ඩි පොහොර කියලා කියන්නේ ඒ කියන්නේ කොහෙන්වත් කඩෙන් වෙනම බණ්ඩි පොහොර කියලා දෙයක් නෑ ගන්න. ඒක අපිම හදාගන්න පොහොර එකක් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද වෙන්නේ කියලා. එතකොට මේ හෙට දවස් තමයි ඒක සිද්ධ වෙන්නේ. අද හවස පොහොර කවලම් කරන්න ගත්ත එකටත් හේතුවක් තියෙනවා. ඒ මොකද මේ මම පෙන්නන්නම් ඔයාලට ඒ වෙලාවේදී කියලා නම් එක මේක පෙන්නන්න. එතකොට අපිට තියෙන්නේ හෙට දවස් තමයි පොහොර ගහන්න තියෙන්නේ. මොකද සාමාන්‍යයෙන් අපේ වපුරලා දින 45ක් යන්න කලින් තමයි මේ පොහොර එක අපි එකතු කරන්න ඕනේ මේ අපේ ශේෂ්ත්‍රයට. එතකොට මේ අපිට 21 වෙනිදා වෙනකොට තමයි දවස් 45 සම්පූර්ණනේ. ඊට කලින් අපි හෙට දිනේදී අපි පොහොර ටික යොදන් තමයි මේ හිතාගෙන ඉන්නේ. ඒ නිසා මම ඔයාලට පෙන්නන්නම් ඇයි මේ අද මේ පොහොර කවලම් කරන්නේ. මොකද ඉස්සෙල්ලා ඔයා හැම වීඩියෝ එකකම දැක්ක පොහොර කවලම් කරේ එදා උදේ තමයි කවලම් කරේ ගහන දවසට උදේ. නමුත් අද කවලම් කරන්නේ අපි හවස. ඒවට මම හේතුව කියලා දෙන්න. හරි. අපි යන් එහෙනම් ඒ ටික පොඩ්ඩක් ඔයාලට තේරුම් බේරුම් කරලා දෙන්න. හරි. එතකොට මේ තියෙන්නේ අපේ වෙනදා වගේම සුපුරුදු පරිදිම අපි ගන්න යූරියා පොහොරක මේ තියෙන්නේ. එතකොට මේ තියෙනෙත් අපේ යූරියා පොහොර උරයක්. මොකද අපේ සම්පූර්ණ භූමි ප්‍රමාණයන යූරියා කිලෝ 100ක් ඕන වෙනවා. ඒක නිසා 50 මිලි දෙයක් කරන් තියෙන්නේ. එතකොට මේ බණ්ඩි පොහොර කියන එක. ඒතර අපේ මේ ප්‍රධානම චරිත වෙන්නේ මෙන්න මේක. ඒ කියන්නේ මේ කියන්නේ පොටෑස්. මේක මේ පවුඩර් එකක් වගේ ඉන්නේ. ඒතර ඔයාලා හැමෝම දන්නවා ශාකයක අනිවාර්යෙන් මල් හට ගැනීමට පළ දැරීමට මේ පොටෑස් කියන එක අත්‍යවශ්‍යයි කියලා. ඒතර මේ පොටෑස් සහ මේ යූරියා එකට කවලම් කරලා හදන පොහොරකට තමයි අපි සාමාන්‍ය විහාරයේ මේ කියන්නේ මේ බණ්ඩි පොහොර කියලා. ඉතින් මේ ටික දැන් මේ යූරියා කිලෝ 100ට මේ පොටෑස් කිලෝ 50 එකතු කරලා ඒකට කවලම් කරගෙන තමයි මේ අපි අර බණ්ඩි පොහොර කියන එක හදාගන්නේ. එතකොට මම ඔයාලට කිව්වා මේක අපි ඇයි එදා උදේ කවලම් හෙට උදේට ඇයි මේ කවලම් නොකර මේ අද හවස කවලම් කරන්න කියලා. ඒ කියන්නේ මෙන්න මේ යූරියා වලට මේ පොටෑස් කවලම් කරනකොට ඔයාලට දැක්කනේ මේ පොටෑස් එක තනිකර නිකන් පවුඩර් එකක් වගේ. හෙට උදේ මේ කවලම් කරලා ගැහුවොත් අපි අර ශේෂ්ත්‍රයට මේ පොහොර ඉහින වෙලාවට අර අපි අතින් විසි කරනකොට පොහොර මේ පොටෑස් සම්පූර්ණ කුඩු මේ විසිරලා යනවා හැමතැනම අපේ ඇඟෙත් එක්ක විසිරලා. එතකොට අද හවස අපි මේ කවලම් කරපුවාම මේ දෙක කවලම් වුණාට පස්සේ නිකන් පොඩි සීතලක් වගේ පොඩි පින්නක් වගේ නිකන් ඇවිල්ලා මේ පොහොර එක හොඳට මේ යූරියා පොහොර ඇට වටේට මේ හොඳට මේ ඇල්ල හිටිනවා. ඒ නිසා තමයි අද හවසට මේ පොහොර එක කවලම් කරන්න තීරණය කරේ. අපි වෙනදාත් කරන්නේ මේ විදිහට. ඒකයි. හරි. එහෙම තමයි ඉතින් ඔන්න තුන්වෙනි පොහොර මුලේට බණ්ඩි පොහොර හදාගන්න මේ විදිහට. හරි. ඔන්න මේ විදිහට තමයි මේ අපේ බණ්ඩි පොහොර එක හැදෙන්නේ. මම ඔයාලට මේක කවලම් කරන වීඩියෝ එකවත් හෙට දිනේදී ශේෂ්ත්‍රයට පොහොර මේ යොදන වීඩියෝ එකවත් මම කරන්න හිතාගෙන නැහැ. මොකද ඔයාලගේ වටිනා කාලේ ඔයාලා දැන් මේ තුන්වෙනි පාරක් ඒ කියන්නේ අපි දැන් කී දෙපාරක්ම අපි මේක පෙන්නුවා. ඒ නිසා ඔයාලගේ වටිනා කාලේ ඒකත් වෙනදා විදිහටම තමයි ඉතින් අපි මේ විදිහෙන් තමයි ශේෂ්ත්‍රයට යොදන්නේ ඉස්සෙල්ලා විදිහටමයි. ඒ නිසා මම ආයෙ ගැන ඔයාලට පෙන්වන්නේ නැහැ වීඩියෝ එකකින් පෙන්වන්නේ නැහැ. එහෙනම් අද මම මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඔයාලට සුබ දවසක්.